මලස්කාන්ත පරිසර කලාප කීපයක් පසු කරගෙන අද අපි යන්නේ සුන්දර දේදුගල නගරයට. ඉතින් මේ දේදුකල චාරිකාවේදී අපට ඕලුවැල්ල, රික්ලි ඇල්ල, නලගඩ ඇල්ල, ඒ වගේම රුක්මල් ඇල්ලත් නරඹන්න පුළුවන් වුණා. මේ ඔයාලට පේන්නේ මිකිරි ඇල්ල. ඉතින් අපිත් එක්ක ආව ටුවර් ගයිඩ්ස්ලා නම් කිව්වේ වර්ෂාව පැවතුනත් මේ ඇල්ල මීට වඩා වතුර ප්‍රමාණයක් දැක ගන්න පුළුවන් වෙන්නේ නැහැ කියලා. නරඹන්න අදහස් කරගෙන තමයි ගියේ. නමුත් එදා දවසේ පැවතුන අධික වැසි තත්ත්වය හේතු කොටගෙන අපිට සලඹ ඇල්ල ළඟටම යන්න බැරි වුණා. නමුත් අපි ඈතින් අපිට සලඹ ඇල්ල නරඹන්න පුළුවන් වුණා. ඉතින් මේ දේදුකල චාරිකාවේදී ප්‍රාකෝප්‍යයක් තොල ගන්නත් අපි අමතක කරේ නැහැ. මේ තියෙන්නේ පැල්ලම්පිටිය view point. එහෙමත් නැත්නම් දොළොස්පාගේ view point. හරිම ලස්සන ගොඩක් ප්‍රචලිත තැනක් තමයි දොළොස්පාගේ view point එක කියලා කියන්නේ. දේදුකල චාරිකාවේ අපේ අවසාන නැරඹුම් ස්ථානය වන්නේ රුක්මල් ඇල්ල. ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ලංකාවේ ලස්සනම ලස්සන පරිසර කලාප වීඩියෝ මගේ channel එකෙන් ඔයාලට තවත් ඉස්සරහට බලන්න පුළුවන් වේවි.